ඔයාලත් ෆින්ලන්ඩ් විසා ඇප්ලයි කරන්න හිතන ගමන් ඉන්න. එහෙනම් මේ තමයි හොඳම අවස්ථාව. අපි එහෙනම් ෆින්ලන්ඩ් ගැන කතා කරමු. ෆින්ලන්ඩ් වල මේන් සිටි එක තමයි හෙල්සින්කි කියන්නේ. ඕලෝ, ටර්කු, ලොවිස වගේ හැම සිටි එකම ඩිරෙක්ට් යුනිවර්සිටි අපි රෙප්‍රසන්ට් කරන නිසා ඔයාලට සිටි එක ගැන ප්‍රශ්නයක් වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලත් හිතනවා ඇති ඇයි ෆින්ලන්ඩ් වලට ඇප්ලයි කරන්න කියලා. අපි එහෙනම් දැන් කතා කරමු නෙගටිව් වගේ පොසිටිව් අදහස්. දැන් හැමෝම කියනවා ෆින්ලන්ඩ් වල ජොබ් හොයාගන්න අමාරුයි කියලා. 100% ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රි එකක් නෙමෙයි ෆින්ලන්ඩ් කියන්නේ. ඉතින් ඔයාලා දැනගන්න ඕනේ ෆින්ලන්ඩ් වලට යන්න කලින් ඔයාලගේ ස්කිල් ඩෙවලොප් කරගෙන යන්න. මෙතනදී අපි බලන්න ඕනේ ෆින්ලන්ඩ් වල හයි ඩිමාන්ඩ් ස්කිල් මොනවාද කියලා. උදාහරණයක් විදිහට ගත්තම hair dressing, hair coloring, gardening, barista වගේ ස්කිල් එකක් නැත්තම් ඩුලින්ගෝ කියන ඇප් එකෙන් ෆිනිෂ් බේසික් ටික ඉගෙන ගත්තොත් ඔයාලට ජොබ් එකක් හොයාගන්න එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. අනිත් එක තමයි ෆින්ලන්ඩ් කියන්නේ වෙදර් එක අතින් ගොඩක් සීතල රටක්. ඉතින් අපි ෆින්ලන්ඩ් වලට ගියාට පස්සේ වියදම් කරන්න ලිවිං කොස්ට් එක ඉතුරු කරලා තියාගන්න ඕනේ. ඒ වගේම අපි පොසිටිව් දේවල් ගත්තාම බබාලට ෆ්‍රී එඩියුකේෂන් උත් හම්බෙනවා. ස්පවුස් හැටියට ඔයා ඇප්ලයි කරනවා නම් ඔයාලට ලැන්ග්වේජ් එක ෆ්‍රී ඉගෙන ගන්නත් පුළුවන්. මේ අපි කිව්වේ විස්තර පොඩ්ඩක් විතරයි. ඔයාලත් ෆින්ලන්ඩ් වලට ඇප්ලයි කරන්න බලන් ඉන්නවා නම් අදම අපිට කතා කරන්න.